මේ ඔබ දකින්නේ හාතවාරිය සාකය හෙවත් ඇස්පැරගස් කියන සාකයයි. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් හට හාතවාරිය කැඳ ඉතාම හොඳයි. ඒ වගේම ස්නායු රෝග, හෘද රෝග වලට මෙය කදිම බෙහෙතකි. පිළිකා සෛල විනාශ කරන විශේෂම ඖෂධයකි. ගර්භාෂ රෝග සඳහා මෙය කදිම ඖෂධයකි. දරු උපත් ප්‍රමාද අයට හාතවාරිය අල හොඳින් පිරිසුදු කර වේලා කුඩු කර කැඳ පානය කරන්න. කිරිදෙන මව්වරුන්ට කිරි වර්ධනයට හාතවාරිය අල වලින් සාදන කැඳ ඉතාම හොඳයි. ඒ වගේම ලිංගික සත්‍ය වර්ධනයට හාතවාරිය කොළ හා අල වලින් සාදන කැඳ ඉතාම හොඳයි. ශරීරය සිසිල් කර සත්‍යද වැඩි කරනවා. ඒ වගේම නිරෝගී දිවියකට මෙය භාවිතා කිරීමෙන් ඔබට බොහෝ ප්‍රතිඵල ගන්න පුළුවන්. හාතවාරිය ශාකය මගින් ඔබගේ ධනිස් වේදනාව සමනය කරගන්න පුළුවන්. ඒ භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි. කොළ අල මුල්ගෙන හොඳින් කොටා එය වණ්ඩුවේ දමා තම්බා එම ස්ථානයේ හොඳින් තවන්න. දින කීපයක් මේ විදිහට භාවිතා කරද්දී ඔබටම දැනගන්න පුළුවන් එය සුවපත් වී ඇති බව. ඉතින් මෙය කදිම ඖෂධයකි. අපේ දේශීය වෛද්‍ය කර්මයේදී නැතුවම බැරි ඖෂධයක් තමයි හාතවාරිය කියන්නේ. නිතර නිතර මේ භාවිතා කිරීමෙන් ඔබට බොහෝ වාසි ලබා ගන්න පුළුවන්. මේ සියලුම තොරතුරු ඔබට ලබා දුන්නේ මා සතු ඉපැරණි පොතකින්. ඉතින් දිගටම මා සමග රැඳී ඉන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.